සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. මේක හදන්න හරිම ලේසි. කෙසෙල් වලින් හදන්න පුළුවන්. රසම රස බයිට් එකක් තමයි මම ඔයාලට අද අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම ඕනේ වෙනවා මේ වගේ කෙසෙල් ගෙඩි ටිකක්. ඔයාලා මතක් කරලම කෙසෙල් අරගන්නකොට අමු කෙසෙල් අරගන්න. මං අරගෙන මේ වගේ කෙසෙල් ගෙඩි ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මං දැන් මේකේ පොත්ත අයින් කරගන්නයි හදන්නේ. මම මේ විදිහට මුලින්ම කෙසෙල් ගෙඩියේ දෙපැත්ත කපලා පොත්ත ඇර ගන්නවා. එතකොට අපිට මේකේ පොත්ත අයින් කරගන්න හරිම ලේසි. ඔයාලත් ඒ විදිහටම අයින් කරගන්න. මේ විදිහට පොත්ත අයින් කරගෙන මම දැන් මේක හීනියට කපා ගන්නයි හදන්නේ. කෙසෙල් ගෙඩිය මේ විදිහටම තියාගෙන පෙති පෙති වලටයි මම කපා ගන්නේ. ගොඩාක් හීනියට ඔයාලත් කපා ගන්න. එතකොට තමයි අපේ මේ බයිට් එක ක්‍රිස්පියට එන්නේ ගොඩක්ම. එතකොට අපට ඉක්මනටම බෙද ගන්නත් ලේසි. මේ විදිහට පෙති පෙති කපා ගන්න ඔයාලත්. මේ විදිහට මම කෙසෙල් ගෙඩි ටික ඔක්කොම කපාගෙන එකට එකතු කර ගන්නවා කහ වලින් තේ හැන්දක් විතර. මොකද මේ කෙසෙල් වල කහට පිපෙන නිසා කහ එකතු කරගත්තාම අපේ කෙසෙල් එක ලස්සන පාටක් එනවා. ඒ වගේම කහට පිපෙන්නෙත් නැහැ. අපි බෙද ගන්න කල් මේ විදිහට කහ එකතු කරලා හොඳට අනා ගන්න මේ ටික. කහ අපේ කෙසෙල් වල හැමතැනම ගෑවෙන විදිහට හොඳට අනා ගන්න. දැන් මේක අපි තැඹුරු තෙලේ බෙද ගන්නයි හදන්නේ. මුලින්ම පෑන් එකක් අරගෙන මම ඒකට මේ විදිහට තෙල් එකතු කරගන්නවා. එකතු කරගෙන තෙල් එක රත් වුණාට පස්සේ මම අර අපේ කෙසෙල් පෙති ටික එකින් එක මේ විදිහට එකතු කරගන්නවා. එකින් එක එකතු කරගන්න මොකද නැත්තම් අපේ කෙසෙල් පෙති එක උඩ ඇලෙන්න පුළුවන්. දැන් අපි මේක මද ගින්දරේ විනාඩි 5ක් විතර බෙද ගන්න ඕනේ. ඔයාලා ගින්දර වැඩි කරන ප්‍රමාණය අනුව ඒ කාලය වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට හැන්දෙන් දෙපැත්ත දාගෙන බෙද ගන්න ඔයාලා. දැන් අපේ කෙසෙල් ටික බෙදිලා තියෙන්නේ මෙන්න මේ වගේ පාටක් වෙනකොට අපට දැනෙනව හැන්දටම අපේ කෙසෙල් වල ක්‍රිස්පි ගතිය. ඒ වෙනකොට අපි මේක ලිපෙන් අයින් කර ගන්න ඕනේ. දැන් මම මේක ලිපෙන් අයින් කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා ලුණු කුඩු වලින් ස්වල්පයකුයි, මිරිස් කුඩු වලින් ටිකකුයි, තේ හැඳි භාග එකතු කර ගන්න ඔයාලා හැම දෙයකින්ම. එකතු කරගෙන මම මේ විදිහට මේ ටික කලවම් කරගන්නවා. දැන් ඉතින් අපේ රසම රස බයිට් එක ලෑස්ති. ඔයාලට රස බලන්නයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා මේක try කරන්න. මොකද අපි කඩේ තියෙන රසකාරක දාලා තියෙන මුරුක්කු කනවා වෙනුවට මේ වගේ රසම රස බයිට් එකක් හදලා කන එක ඇත්තටම ගුණදායකයි. වගේම තමයි පෝෂ්‍යදායි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මගේ වීඩියෝ අලුතින් බලනවා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම like කරලා කමෙන්ට් එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.